අයුපවන් ඔන්න දැන් ළඟේන අලුත් අවුරුද්දට රසමලස කොකිස් එකක් හදන්න මම ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මේකෙදි ගොඩාක් පොල් කිරි දාන්න ඕනේ නැහැ. මම මේ හදන්නේ හාල් පිටි කිලෝ 1කින්. සුදු ගැකුළු හාල් පිටි කිලෝ 1කින් හදන්න ඕගොල්ලන්ට කියලා දෙනවා. පොල් පෑයක් දාලා. හැබැයි ඒ වුණාට මාරම කිරි රසට අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම කොකිස් 100කටත් වඩා අපිට මේ හාල් පිටි කිලෝගෙන් හදන්න පුළුවන් මේ විදිහට හදාගත්තොත්. ඉතින් අපි බලමු අපේ කොකිස් ටික අපි කොහොමද හදන්නේ කියලා. මෙතනදී මම අරන් තිනවා හාල් පිටි කිලෝ එකක්. හාල් පිටි කිලෝ එකට එකතු කරගෙන තිනවා පොඩියට කපාගත්ත කරපිංචා. ඊට පස්සේ බිත්තරයක් එකතු කරගන්නවා. කරපිංචා එහෙම වැඩිපුර දාන තරමට මාර රසයි. ඒක බැදුනහම ගොඩක් රසයි. ඒ නිසා කරපිංචා පොඩ්ඩක් වැඩි වුණාට කමක් නැහැ. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා සීනි. මෙතනදී සීනි එකතු කරගන්න එක අනිවාර්යයි. එතකොට තමයි මේකට පොල් කිරි අඩුවෙන් දැම්මත් මේක ගොඩක් රස වෙන්නේ. මම සීනි තේ හැන්දෙන් එකතු කරන්නේ. සීනි මේස හැන්දකින් එකතු කරනවා නම් මේස හැන්දි දෙකක් වගේ එකතු කරගන්න හාල් පිටි කිලෝ එකට. තේ හැන්දෙන් නම් තේ හැන්දි 4ක් වගේ එකතු කරගන්න. ඊට පස්සේ මේ ටිකට කහ එකතු කරගන්න. පස්සේ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණය වගේ සයිස් එකේ පොල් පෑයකින් අපි ගත්ත උකු පොල් කිරි වගේම දෙවනියට මේක ගත්ත පොල් කිරි ඔක්කොම එකට මිශ්‍ර කරලා මේ විදිහට අපේ කොකිස් මිශ්‍රණය හදා ගන්න තියෙන්නේ අපිට. මේ විදිහට අතින් කැට නැති වෙන්න හොඳට මිශ්‍ර කරගන්න. අපි බිත්තර එහෙමත් දාපු නිසා අච්චුවේ ඇලෙන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් උකු මිශ්‍රණයක් හදන්න එපා. තුනී මිශ්‍රණයක් හදන්න. පොල් කිරි ටිකක් ඉතුරු වෙනවා. ඒ ටික තියන්න. මොකද කොකිස් හදනකොට පිටි ටිකක් තියෙන පිටි මිශ්‍රණය උකු වෙනවා. එතකොට අපිට ආයෙ දියාරු කරලා හදාගන්න මේ පොල් කිරි ටික පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙන්න මේ ගාන තුනී මිශ්‍රණයක් හදාගත්තාම අපිට තියෙන්නේ අපේ කොකිස් ටික හදාගන්න. බලන්න මාර ලස්සනට හරියනවා. ඒ වගේම මේ විදිහට හැදුවාම ගොඩක් රසයි. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දට ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. වැඩි මුකුත් නැහැ. සීනි ටිකක් එකතු කරගත්තාම කොකිස් පෙත්ත ඉක්මනට පැතිලා හොඳට ක්‍රිස්පියට එනවා. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දට ඔයාලත් මේ විදිහට කොකිස් හදලා බලන්න. හදලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න. බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට බලන්නත් එක්ක share කරන්න. ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම කෙනෙක්ටම.